මං කැමති දැනගන්න ලංකාවේ සම්පකාර ව්‍යාපාර ශේත්‍රය ගැන. සමූපකාර කියන්නේ ලංකාවේ ජනතාවත් එක්ක බද්ධ වෙච්ච ව්‍යාපාරය. යගේ ලංකාවේ එක්ස්පෝට් මාර්කට් එකට යන්න පුළුව නිෂ්පාදන සම්පකාර සමිති අපිට දැන් දකින්න තියෙනවා. මයි ලංකාවේ සමූපකාර කියන්නේ නිදාගෙනන්න යෝධයෙක් වගේ කියලා. චයින ඉස් ස්ලීපින් ජයන් කියල කැන චීනය කියන්නේ නිදාගෙනන්න යෝධයෙක් කියලා. ඔගොළඟ බොහොම ආදරයෙන් පිළිගන්නවා SDB මන්තීරුව පොඩ්කාස් සීරිස් එකේ තවත් එපිසෝඩ් එකකට. හරි. අද එපිසෝඩ් එක පටන් ගන්න කලින් දෙයක් කියන්න ඕනි කියලා කල්පනා කරා. ඒ නිසා මතක තියාගෙන ආවා කියන්න ඕනේ දේ. අපිට කවදාක්වත් අපි ඉපදෙන විදිහ නැත්තම් ඉපදෙන තැන වෙනස් කරන්න බෑ. ඒක ඔයාට මට විතරක් නෙමෙයි කාටත් පොදුයි. හැබැයි කවදා හරිම දවසක අපි මේ ලෝකෙන් යන්න යද්දී ඒ යන විදිහ නම් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඔයා කොතැන කොහොම ඉපදුනත් ඔයා ඉන්න විදිහත් එක්ක ඔයාට ඔයාගේ ගමන වෙනස් කරගන්න පුළුවන්. ඔයා හිතනවා නම් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනි කියලා මං හිතන්නේ අද තමයි හොඳම දවස. ඒ දවස වෙනුවෙන් ඔයාගේ වටිනකම් දන්න SDB බැංකුවේ ඉන්නවා ඔයාගේ ජීවිත ගමන වෙනස් කරන්න. හොඳයි. එහෙමනම් පටන් ගමු SDB මන්තීරුව පොඩ්කාස්ට් එක. අද අපි කතා කරන්නේ අපේ මේ සීරීස් එකේ මේ එපිසෝඩ් එකකින් ලංකාවේ සම්පකාර ශේත්‍රය පිළිබඳව. මේ ගැන කතා කරන්න අපි කාටද එන්න කිව්වේ කියලා අපි ආරාධනා කරාද අපේ SDB අන්තිරුව මේ එපිසෝඩ් එකට සම්පකාර සංවර්ධන අංශයේ සහකාර සාමාන්‍ය අධිකාරී SDB බැංකුවේ ලසන්ත එදිරිසූරිය ආයිබෝන් ලසන්ත බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද එපිසෝඩ් එකට. ඊට පස්සේ ඇවිල්ලා ඉන්නවා SDB බැංකුවේ කළමනාකරු සම්පකාර තැන්පතු මහේන්ද්‍ර මාපාරත්මලේ. ආයිබෝන්. අයිබෝන් ලක්ෂය. මං කැමති දැනගන්න ලංකාවේ සම්පකාර ව්‍යාපාර ශේත්‍රය ගැන. හවුදුලාශි. ලංකාවේ සම්පකාර ශේෂත්‍රයේ තියෙන වැදගත්කම ගැන කතා කරන එක මංතන්නේ කාලීන අවශ්‍යතාවය. මට මතක් වෙනවා මේ අර ඉස්සර කියමනත් තිබුණා චයින ඉස් ස්ලීපින් ජයන් කියලා. කැන චීනය කියන්නේ නිදාගෙනන්න යෝධයෙක් කියලා. හැබැයි මීට අවුරුදු 10කට විතර ඉස්සර මම ගියපු බෑංකින් ෆෝරම් එකද කිව්වා දැන් චීනය අවදි වෙලා තියෙන්නේ the world is moving towards Asia කියලා. දැන් අපි 2025 ඉන්නේ. ඉතින් ඒ කතාව දැන් මේ වෙනකොට ඇත්ත වෙලා තියෙනවා. දැන් ගොඩාක් අංශවලින් චීනය ලෝකේ අංක 1 නැත්තම් 2 තැනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ හා සමාන කතාවක් ලංකාවේ සම්පකාර ගැනත් කියවෙනවා. ඒක තමයි ලංකාවේ සමූපකාර කියන්නේ නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ කියලා. ඉතින් ඇත්තටම ලංකාවේ සම්පකාර නිදාගෙන ඉන්න යෝධයෙක්ද? එහෙම නැත්නම් ඒ යෝධයා දැන් අවදි වෙලාද? ඒ යෝධයාගෙන් කොහොමද ලංකාවේ ජාතික සංවර්ධනයට උපරිම දායකත්වය ලබා ගන්න කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. ඇත්තටම සමූපකාර කියන්නේ ලංකාවේ ජනතාවත් එක්ක බද්ධ වෙච්ච ව්‍යාපාරයක්. ඒතර මේ ව්‍යාපාරය හරහා ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. ඉතින් මේ ලැබිච්ච අවස්ථාව මම හිතන්නේ මේක ඊටාම හොඳ අවස්ථාවක්. අපි කතා කරමු ඇත්තටම මේ යෝධයා නිදිද අවදි වෙලාද මොකක්ද අපිට යකින් ගන්න පුළුවන් වැඩේ රට වෙනුවෙන් කියන එක. හරි. ලංකාවේ සම්පකාර ව්‍යාපාරය කොහොමද මේ බෑන්කින් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ගත්තොතින් මේක අපිට ඉතිහාසය පොඩ්ඩක් කතා කරන්න වෙනවා. ලංකාවේ සම්පකාර ව්‍යාපාරය සියවසක් විතර ඈතට යනකම් අවුරුදු 100කට වඩා පරණයි. 1904 1906 වගේ කාලයක ඇත දුම්බර මිඩියාවතින් තමයි ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. තෙල් දෙනි. ඉතින් ඒක එක්ක කාලානුරූපීව ගලාගෙන ආව මේ එක්සත් සහකාර ණයදන් සමිති ව්‍යාපාරය කාලානුරූපීව වෙනස් වෙනවා. අද වෙනකොට මේ ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ජනගත වෙලා තියෙන තරම කොච්චරද කියනවනම් ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 81ක් විතර සම්පකාර සමාජිකයෝ. මේකේ සුවිශේෂී කාරණේ වෙන්නේ මේකෙන් 65ක් කියන කාන්තාව. ඒ වගේම ලංකාවේ සම්පකාර ව්‍යාපාරය ගත්තොතින් ශේෂ්ත්‍ර ගණනාවක් පුරාවට මේක දැන් පැතිරලා ගිහිල්ලා තියෙනවා. මූල්‍ය සම්පත් සම්පකාර උදාහරණයක් ගත්තොත් සංස ව්‍යාපාරය, සකසුරු අමානායකයන් සම්පකාර, ඒත් එක්කම විවිධ සේවා සම්පකාර සමිති ව්‍යාපාරය. ඒ වගේ ගත්තාම තව නිෂ්පාදන සම්පකාරවාදී වශයෙන් ගණනාවකට මේක විහිදිලා තියෙනවා. ඉතින් බැංකුවත් එක්ක මේක කොහොමද බද්ධ වෙන්නේ කියන කාරණේ ගත්තොතින් අපි බැංකුකරුවන් විදිහට
සම්පකාරයේ ආමන්ත්‍රණය කළ යුත්තේ කොතනින්දලද කියලා. සම්පකාරයේ ව්‍යවසායකයෙක් ඉදිරියට ගේනවද? එහෙම නැත්නම් සම්පකාරය තවදුරටත් අපි තැන්පත්කරුවෙක් විදිහට තියාගන්නවද කියන කාරණේ එහාට ගිය මාතෘකාවකට අපිට යන්න වෙනවා. ලසන්ත දැන් මේ සම්පකාරය කියලා කිව්ව ගමන් ටිකක් වෙනස් විදිහේ මේ සමාජ මත ගොඩ නැගිලා තියෙනවා. බොහෝ වෙලාවට ආර්ථිකමය වශයෙන් ඉතා පහළ ඉන්න කණ්ඩායමකට විතරයි මේක මේ වෙන් වෙලා තියෙන්නේ. මේ වගේ මතක් තියෙනවා. මේ ගැන කතා කළොති. ඇත්තරම ඒක අපිට සමස්තය දිහා බැලුවහම සමහට කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. මොකද අර මහෙන්ද්‍ර කිව්වා වගේ ලංකාවේ සමූපකාර සමිති 16000ක් තියෙනවා. ලංකාවේ ගම් තියෙන්නේ 14000යි. එතකොට මේ හැම ගමකම සම්පකාර සමිතියක් තියෙන්න ඕනේ. එතකොට ඒ ග්‍රාමීය වශයෙන් ඒ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටවන්න මේ සම්පකාර හරහා ලොකු කාර්යභාරයක් වෙනවා. හැබැයි ඒක එතනින් නතර වෙන්නේ නැහැ. ලංකාවේ සම්පකාර අතර විශාල වශයෙන් ක්‍රියාත්මක වෙන මහා පරිමාණ සම්පකාර තියෙනවා. ඒ වගේම විදේශ වෙළඳපළට යන එක්ස්පෝර්ට් මාකට් එකට ප්‍රොඩක්ට්ස් අරන් යන සම්පකාර තියෙනවා. ඉතින් ඒවත් එක්ක බැලුවහම මේක මේ එක කණ්ඩායමකට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි මම දකින විදිහට. මේක ඒ යටම ස්තරය, ඒ වගේම මැද ස්තරය, ඒ වගේම මහා පරිමාණ ස්තරය කියන මේ හැම තැනකටම මේක පොදුවේ ඇප්ලයි කරන්න පුළුවන් කාරණාවක්. ඇත්තටම ලංකාව ගත්තොත් මම දකිනවා දුලාශී ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්නවලට තියෙන හොඳම සාර්ථකම විසඳුම තමයි සමූපකාරය කියලා. ඒ කියන්නේ ලංකාවේ රාජ්‍යාංශය පෞද්ගලිකාංශය ගත්තාම ඒ දෙකටම අයිති නොවන තුන්වෙනි ශේෂ්ත්‍රයක් විදිහට අපිට සම්පකාරය හඳුන්වන්න පුළුවන්. මහෙන්ද්‍ර මේ කතාවට දැන් මේ ලසන්ත කියනවනේ ලංකාවේ තියෙන සමහර ප්‍රශ්න වලට මේ කෝපරේටිව් කියන්නේ හොඳ සොලියුෂන් එකක් නැත්නම් මේ සම්පකාරය ඇතුලේ සොලියුෂන්ස් තියෙනවා කියලා ඇත්තද මේ කතාව? ඔව්. ඒ කාරණේට අපිට එකඟ වෙන්න පුළුවන්. මොකද ලංකාවේ සම්පකාර ව්‍යාපාරයක් ගත්තොත් මුදල් එක්ක විතරක් ගලාගෙන එන ව්‍යාපාරයක් නෙවෙයි. ඒක සාරධර්මත් එක්ක ගලාගෙන එන ව්‍යාපාරයක්. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ සමස ව්‍යාපාරය ආරම්භ වෙන්නේ අඩක් ගුණධර්ම අඩක් මුදල් කියන බොහොම උදාර සංකල්පයක් එක්ක. එතකොට ඒක හරි ලස්සන සිතුවිල්ලක් නේද? සිතුවිල්ලක් විදිහට ගත්තා. ඔව් සිතුවිල්ලක් විදිහට ගත්තොත් හරි ලස්සනයි. ඒ වගේම මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක්. මොකද ප්‍රජාව බලගැන්වීම හරහා තමයි සම්පකාරය දියුණු කරන්නේ. ඒ කියන්නේ සමාජිකයව බලගැන්වීම තුලින් තමයි සම්පකාර සමිතිය සංවර්ධනය වෙන්නේ. ඒ හරහා තමයි ගම සංවර්ධනය වෙන්නේ. ගම සංවර්ධනය වුණොත් තමයි ගමට මුදල් ගලා එම සිද්ධ වෙන්නේ. එතකොට තමයි රැකියා නියුක්තිය ඇති වෙන්නේ. එතකොට පුළුවන් මිනිස්සුන්ට තමන්ගේ ගමේ ඉඳලම තමන්ගේ ආදායම් උත්පාදනය කරගෙන බොහොම නිදහසේ සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. දැන් මහෙන්ද්‍ර මම ඔකට පොඩි තව කතාවක් එකතු කරන්නම්. මට පුංචි කතාවක් මතක් වෙනවා. මම දකුණු පළාතේ ප්‍රාදේශීය කළමනාකරු විදිහට වැඩ කරන කාලේ මම ගියා එක ලෝන් එක ඉන්ස්පෙක්ෂන් එකකට. මේක ඇවිල්ලා ලොකු විශාල කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට්ස් ලංකාව පිළිගත්ත බ්‍රෑන්ඩ්ස් මේක තිබ්බා. අදටත් ඒගොල්ලෝ හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම මේ කම්පැනි එකේ සභාපතිතුමාගෙන් ඇහුවා සභාපතිතුමා කොහොමද ඔබතුමා මේ ව්‍යාපාරේ පටන් ගත්තේ? කවුද ඔබතුමාට උදව් කළේ? මොනවාද ආපු ප්‍රශ්න? මේ වගේ අපි ආරම්භයටම අරගෙන ගියාම ඒ සභාපතිතුමා කිව්වා එයා A level කරලා ඉවරුණාට පස්සේ එයාට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ වුණා. හැබැයි එයා ගාව සල්ලි තිබ්බේ නැහැ. ඉතින් එයා ගොඩක් අය ගාවට ගියා. කවුරුත් එයාට උදව් කරේ නැහැ. මොකද කවුරුත් විශ්වාස කරේ නැහැ මේ යාගේ තියෙන ව්‍යාපාරික අදහස මේක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. එතකොට එයාගේ අම්මත් එක්ක කතා කරාම අම්මා යාව එක්කන් ගිහිල්ලා තිනවා ගමේ තියෙන සම්පකාර සමිතියට. අම්මා ඒක සමාජිකාවක්. එතකොට මේ ව්‍යාපාරිකයටත් එයා පොඩි දරුවෙක් විදිහට ආරම්භ කරපු ළමා ගිණුමක් ඒක තිබිලා තියෙනවා. එතකොට එයා මේ ව්‍යාපාරේ පටන් ගන්න ආරම්භක ප්‍රාග්ධනය සපය ගන්නේ මේ ගමේ තියෙන සම්පකාර සමිතිය. එතකොට ඊට පස්සේ එයා ඒක දියුණු කරගෙන ඇවිල්ලා දැන් මේ වෙනකොට ලංකාවේ හැම බැංකුවක්ම එයාගේ ඇත් එක්ක ගනුදෙනු කරනවා. හැබැයි එයාගේ ආරම්භයට අතහිත දීලා තියෙන්නේ අර පුංචි ගමේ තියෙන සම්පකාර සමිතිය. ඉතින් මම හිතනවා මේ සම්පකාර කියන්නේ මේ නිහඬ වීරයෙක් කියලා. ඒගොල්ලෝ තමන්ගේ කටයුත්ත ඉෂ්ට කරනවා. හැබැයි ලොකුවට ඒක ප්‍රොමෝට් කරන්න යන්නේ නැහැ. මේ ඉතින් SDB බැංකුව විදිහට අපි කරන්නේ මේ නිහඬ වීරයන්ව බලගන්නවන එක. සමහරට ඒ සමිතිවල ඉන්න සමාජිකයන්ට අවශ්‍ය මූල්‍ය අරමුදල් ලබලා දෙන්න අපි මූල්‍ය පහසුකම් ලබලා දෙනවා. ඊළඟට සමහර විට ඩිජිටල් සර්විසස් වෙන්න පුළුවන්. එතනින් ගියාම ඒගොල්ලන්ගේ soft skills develop කරන්න අවශ්‍ය capacity building training වෙන්න පුළුවන්. මේ වගේ මේ සමිතිවලට අවශ්‍ය වෙන මූල්‍ය සහ මූල්‍ය නොවන කියන දෙපැත්තෙන්ම උදව් කරන බැංකුවක් තමයි STB බැංකුව.
මහින්ද දැන් මේ ලසන්තගේ කතාවත් එක්ක අපි හැමෝටම පැහැදිලි මේ සම්පකාරය කියන සංකල්පය කොහොමද බිහි වෙන්නේ කොහොමද මේක ගම ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් ගම ඇතුලේ කුඩා කණ්ඩායම් විදිහට එකතු වෙන මේ එකතු වෙලා නිර්මාණය වෙන මේ සම්පකාර ශේෂ්ත්‍රය තාම මේ විදිහද නැත්නම් දැන් මේ වෙද්දි ඩිවලොප් වෙලා අලුත් දේවල් එකතු වෙලා මේ ටෙක්නොලොජි එකත් එක්ක වෙනස් වෙලා අලුත් දේවල් එකතු වෙලා එහෙම තියෙනවද? සම්පකාර ව්‍යාපාරය ගත්තොතින් ගොඩක් හෙමින් තමයි ඩියවලොප් වෙන්නේ. පළවෙනි කාරණය. හැබැයි මේ බොහොම ඉදිරියට ආපු සම්පකාර සමිතිය ලංකාව පුරා අපිට දකින්න තියෙනවා. එකක් තමයි අපි උදාහරණයක් ගත්තොත් මේ ලංකාවේ තියෙන මූල්‍ය සම්පත් සම්පකාරවලට අපි බැංකුවක් විදිහට තාක්ෂණික වශයෙන් බලගැන්වීම දිගින් දිගටම කරගෙන යනවා. එතකොට අද පුළුවන් ගමේ ඉන්න සමාජිකයෙකුට තමගේ ගමේ තියෙන සමිතියේ තියෙන ගිණුමේ සල්ලි අවශ්‍ය නම් වෙනත් බැංකුවක ATM එකකින් ගන්න පුළුවන් පහසුකම දක්වා සමිතිය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දුරට ඉස්සරහට ආපු සමිති තියෙනවා. ඒ වගේ ලංකාවේ එක්ස්පෝර්ට් මාකට් එකට යන්න පුළුවන් නිෂ්පාදන සම්පකාර සමිතිය අපිට දැන් දකින්න තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි දූනගහපොල් සම්පකාර සමිතිය ගත්තොත් ලංකාවේ තියෙන අවුරුදු 70ක් විතර පරණ නිෂ්පාදන සම්පකාර සමිතියක් මේක සමාජික 1200ක් විතර ඉන්නවා. මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රොඩක්ෂන් එක යවන්නේ එක්ස්පෝර්ට් මාකට් එකට. ඉතින් ඒ වගේ අපනයනයට කටයුතු කරන්න පුළුවන් නිෂ්පාදන අපනයනය කරන්න පුළුවන් සම්පකාර සමිති බිහි වෙලා තියෙනවා. තව උදාහරණයක් ගත්තොත් කුලියපිට තියෙන සිටි යෝගට් ආයතනයේ සම්පකාර සමිතියක්. ඉතින් මේ වගේ සම්පකාර බොහොම එහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ලෝකයේ තියෙන සන්නාමයන් තියෙන සම්පකාර. අපි ගත්තොත් නෙදර්ලන්තේ ගත්තොත්, ජර්මනිය ගත්තොත්, එතකොට මේ තියෙන නවසීලන්තේ ගත්තොත්, ඉන්දියාවේ අමූල් ගත්තොත්, එතකොට නෙදර්ලන්ත රබු බැංක් එක ගත්තොත්, ඒ වගේ සම්පකාර සන්නාමකට ගේන්න පුළුවන් සම්පකාර සමිති ලංකාවේ තියෙනවා. එතැන්ට ගෙනියන්න අපිට පුළුවන් මේකට මඟ පෙන්වීමක් සහ අත්ලක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි බැංකුකරු විදිහට STB බැංකුව විදිහට ගොඩක් වෙලාවට අපි මූලිකත්වය ගන්න මේ කාරණේ සාර්ථක කරගන්න. ලංකාවේ මේ සම්පකාර ව්‍යාපාරය බැංකු පද්ධතියත් එක්ක තියෙන නෑකම මොන වගේද? සම්බන්ධය ගැන කතා කරමු. ඔව් ඇත්තටම සමූපකාරයක් කියලා කියන්නේ සම්පකාර දැන් මහෙන්ද්‍රාට කලින් කිව්වා වගේ විවිධ වර්ග තියෙනවා. මූල්‍ය සේවා සම්පකාර සමිතිය තියෙනවා. දැන් සනස කියන්නේ මූල්‍ය සේවා සම්පකාර සමිතිය. එතන ගියම විවිධ සේවා සම්පකාර සමිති තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් නිෂ්පාදන කාර්යයන් වලට සහ ව්‍යාපාරික පැති වලට යොමු වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්ධනහල් තියෙනවා, කෝපරේටිව් කෝප් සිටිස් තියෙනවා. ඒ වගේ ගොඩාක් ව්‍යාපාරිකාංශ තියෙනවා. එතකොට මේ අතරේ මේ මූල්‍ය සේවා සම්පකාර ගත්තාම ඒවා ඇවිල්ලා පුංචි බැංකු වගේ. ඒතර මේ බැංකු කරන කාර්යයෙන්ම ඒගොල්ලෝ ගම ඇතුලේ ඒගොල්ලන්ගේම ප්‍රාග්ධනය එකතු කරලා යාලා කරනවා. ඉතින් ඒගොල්ලෝ අතරම මේ ඒ බැංකුවක් කරන කටයුතු ඒ කාර්යම තැන්පත් බාර ගන්නවා ණය දෙනවා. ඉතින් ඒ කටයුත්තට SDB බැංකුව විදිහට අපි ඒගොල්ලන්ට උදව් කරන එක කරනවා ඒ කටයුත්ත කරගෙන යන්න. ඉතින් මම හිතන්නේ මේ දැන් සම්පකාර සමිතියක් හරහා සමාජිකයන්ට විශාල සේවාවක් වෙනවා. ඒක සමහරට මූල්‍ය වෙන්න පුළුවන්. මූල්‍ය නොවන සේවාවන් වෙන්න පුළුවන්. මේ මට පුංචි කතාවක් මේ වෙලාවේ මතක් වෙනවා. කමන්නද කිව්වට? කමන්නේ. ඔව්. මේක ඇවිල්ලා දැන් මම මේ ශාඛා කළමනාකරුවෙක් විදිහට වැඩ කරනකොට එක සම්පකාර සමිතියකින් මට ආරාධනා කළා ඒගොල්ලන්ගේ මහා සභා රැස්වීමට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවුරුද්දකට සැරයක් ලොකු රැස්වීමක් තියෙනවා වාර්ෂික මහා සභා රැස්වීම. ඉතින් ඒකට ගියාම ඒගොල්ලෝ සමාජිකයන්ට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එක වයසක අම්මා කෙනෙක් අවුරුදු 80ක විතර අම්මා කෙනෙක් නැගිටලා ඇවිල්ලා එයාගේ කතාව කිව්වා. එයා කිව්වා මම මේ සමිතියට සම්බන්ධ වුණේ මට අවුරුදු 10ක් වෙච්ච කාලේ මගේ අම්මා මාව මේ සමිතියට මගේ කැටෙත් එක්ක අරන් ගිහිල්ලා ළමා ගිණුමක් ඇරියා. එදා ඉඳන් අද වෙනකම් මම මේකේ සමාජිකාවක්. එතකොට මේකෙන් මට ඉගෙන ගන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් හම්බ වුණා. පොත්පත් වලට උදව් කරා. ඊට පස්සේ මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න උදව් කළා. එතනින් ගියාම මම ගේ හදාගත්තා, විවාහ වුණා, දරුවෝ හැදුවා, දරුවන්ට ඉගැන්නුවා. අද ඒගොල්ලෝ දරුවොත් හොඳ තැන්වල ඉන්නවා. ඒ හැම දෙයකටම මට මේ සමිතිය උදව් වුණා. ඊට අමතරව මම පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ පටන් ගත්තෙත් මේ සමිතියෙන් ගත්ත ණය මුදලකින්. එතකොට ඒ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභ ඒවා ඔක්කොම මම මේ සමිතියේ තියෙන ගිණුමේ ඉතුරු කරා. එතකොට මම දැන් කාලයක් තිස්සේ මේ මුදල් ඉතුරු කරනවා. ඉතින් ඒක නිසා මට මේ දැන් මම මේ සභාවේ කියන්න නැකිට ඒක නෙමෙයි මට කියන්න ඕන උනේ දැන් මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දැන් මේ මම දැන් එක සතියක් ලොකු පුතාගේ ගෙදර හිටියොත් ඊගාව සතියේ ඉන්නේ දෙවෙනියාගේ ගෙදර. ඊගාව සතියේ ඉන්නේ බාලයාගේ ගෙදර. මේ දරුවෝ 3 දෙනා මට ඉතාලම හොඳින් සලකනවා මාව බලා ගන්නවා. ඉතින් හොඳ දරුවෝ. හැබැයි ඒකේ පොඩි රහසකුත් තියෙනවා. ඒ රහස තමයි
මං අර පුංචි කාලේ අවුරුදු 10දී පටන් ගත්ත ගිණුමත් එක්ක මගේ සියලු කටයුතු සකසුරුවමින් යුතුව කරපු නිසා මගේ ගිණුමේ දැන් මේ වෙනකොට විශාල මුදලක් එකතු වෙලා තියෙනවා. ඒක හොඳ කතාවක්. ඉතින් ඒක මගේ දරුවොත් ඒ කතාව දන්නවා. ඒක නිසා හැමෝම එක්කෙනෙකුට එක්කෙනෙක් නොදවෙන විදිහට මාව බලා ගන්නවා. ඉතින් ඒක මේ සම්පකාර ක්‍රමය හරහා බලන්න සමාජිකයෙකුට කොච්චර තමන්ගේ ජීවිතයේ අවශ්‍යතා ඉටු කරගෙන තමන්ගේ ජීවිතයේ සුරක්ෂිතභාවය ඇති කරන්න කොයිතරම් ඉවහල් වෙනවද කියන කතාව තමයි මට මෙතෙන්දි කියන්න ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ සකසුරුවම කියන එක වර්ධනය කරන්න තියෙන හොඳම ආයතනය තමයි මම හිතන්නේ සම්පකාරය. මොකද ඒක ගම තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් අර කාලයක් එකම විදිහට කරගෙන යනකොට ඒකේ තියෙනවනේ අර වැල් පොලිය කියලා එකක්. ඒ වැල් පොලිය පොලිය මත පොලිය ඇදෙනවා. දැන් අයින්ස්ටයිනුත් කියලා තියෙනවානේ මේ ලෝකේ 8 වෙනි පුදුමේ තමයි මේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක කියලා. මේ මොකද ඒකේ තියෙන රහස දැනගත් එක්කෙනා ඒකෙන් ප්‍රතිලාභ ලබා ගන්නවා. ඒක නොදන්න එක්කෙනා ඒක ගෙවන පැත්තේ ඉන්නවා. ඒක නිසා මේ සම්පකාර ක්‍රමය හරහා ලංකාවේ ජනතාවට ප්‍රජාව සංවර්ධනය කරන්න විශාල සේවාවක් සිද්ධ වෙනවා. ඒක මූල්‍ය සහ මූල්‍ය නොවන කියන දෙපැත්තෙම සිද්ධ වෙනවා දුලාශ. මහෙන්ද්‍ර වරින් වර අවස්ථා කීපයකදීම කිව්වා මේක මේ ජාතික සංවර්ධනයටත් දායකත්වය ලබා දෙනවා. මේක ජාතික සංවර්ධනයට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ වගේ කතා. ජාතික සංවර්ධනයට මේකේ දායකත්වය ලබා ගන්න ඕන කියන කාරණේදී පළවෙනි කාරණය තමයි අපි ගන්න ඕනේ මේ සම්පකාර ව්‍යාපාරය අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච ව්‍යාපාරයක්. මුලින්ම කිව්වා වගේ අඩක් ගුණධර්ම අඩක් මුදල් වලින් මේ සම්පකාර ප්‍රතිපත්ති 7ක්. සම්පකාර සාර ධර්ම තියෙනවා. සම්පකාර ව්‍යාපාරයට හර පද්ධතියක් තියෙනවා. ඉතින් මේක ඉදිරියට ගෙන එන එක ඇතුලේ තියෙනවා බොහොම ලස්සන කතාවක්. අපිට ජාතික සංවර්ධනයට දායක වෙනවා කියන්නේ මොකක්ද කියන කාරණේ. ඒ කියන්නේ අපි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වෙන්න ඕනේ. පුද්ගල සංවර්ධනය කියන දෙකම රැඳෙන්න ඕනේ. ආකල්පමය සංවර්ධනයක් තියෙන මිනිස්සු නිර්මාණය වෙන්නත් ඕනේ. ආර්ථික වශයෙන් සමෘද්ධිමත් මිනිස්සු නිර්මාණය වෙන්නත් ඕනේ. මේ දෙකටම ගැළපෙන කතිකාවතක් තමයි මේ සම්පකාර ව්‍යාපාරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර සම්පකාර ව්‍යාපාරය තුළ පළවෙනි එක පැත්තකින් පුද්ගලයා වහදනවා. එන පුද්ගලයා නිර්මාණය කරන පුද්ගලයා මේ පුද්ගල චරිතය මුලින් ඉඳලම සම්පකාර හරපද්ධතියත් එක්ක නිර්මාණය කරනවා. ඒ වගේම ඔහුට අවශ්‍ය වෙන ආර්ථික වටපිටාවත් නිර්මාණය කරනවා. අනික ඒ තමයි සම්පකාර ව්‍යාපාර අපි ඉස්සලා කතා කරා වගේ හැම අස්සක් මුල්ලක් නෑරම් ව්‍යාප්ත වෙලා තියෙන. ඒ කියන්නේ කෙනෙකුගේ උපතේ ඉඳලා මරණය දක්වාම සම්පකාර ව්‍යාපාරයෙන් පෝෂණය ලබා ගන්න පුළුවන්, පහසුකම් ලබා ගන්න පුළුවන්. මොකද සම්පකාර රෝහල් තියෙනවා. ඒ වගේම සම්පකාර මල්ශාලාවල් තියෙනවා. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් ඔය විදිහට ගත්තොත් උපතේ ඉඳලා මරණය දක්වාම සම්පකාර ව්‍යාපාරේ මේ උදව්වෙන් මිනිස්සුන්ට ජීවත් වෙන්න. විභාගයක් තිබ්බ නේද දරුවන්ට මේ සම්පකාරයත් එක්ක බල. සම්පකාර O level, සම්පකාර A level. ඔව්. සම්පකාර O level, සම්පකාර A levels කියලා විභාග තියෙනවා. ඉතින් සම්පකාර තරගත් පවත්වනවා නේද දරුවෝ? අනිවාර්යයෙන්. දරුවෝ වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිද්ධ කරනවා. මේකේ තව එක දෙයක් මතක් කරන්න ඕනේ. මේ සම්පකාර ව්‍යාපාරේ මේ තැනට ගේන්න පුරෝගාමී වෙච්ච නායකයෝ ඉන්නවා. අපි හැම වෙලෙම කෘතවේදීව මේ නායකයන් සිහිපත් කරන්න ඕනේ. විශේෂයෙන්ම ආචාර්ය පී.ඒ. කිරිවන්දිනිය මැතිතුමන් ලංකාවේ සනස ව්‍යාපාරය 1978 දී එක්සත් සහකාර ණයදෙන සමිති ව්‍යාපාරය යලි පුනර්ජීවනය කරලා සනස කියන සන්නාම නාමය යටතේ මෙරට දායාද කරපු බොහොම උතුම් පුද්ගලයෙක්. ඒ වගේ සම්පකාර නායකයෝ ගණනාවක් තිරේ පිටුපසින් එතුමාලා උදව් කරලා තියෙනවා. ඉතින් මේ හරහා තමයි මේ ව්‍යාපාරේ ඇවිල්ලා තියෙන්නේ. ජාතික සංවර්ධනයේ නියමු කොටස්කාරයෙක් කියන අරමුණ ඒගොල්ලෝ තෝරාගත්තේ 1978 මිට අවුරුදු 45කට වගේ ඈත අතීතයේදී. ඉතින් අපිට ඒක දිගට මේ මාවත දිගේ හරියට ගියා නම් මේක ඉපරිම දායකත්වය දෙන්න පුළුවන්. දැන් මහේන්ද්‍ර මේ ජාතික සංවර්ධනය ගැන කතා කළොත් මම හිතන්නේ ඒක ලොකු මාතෘකාවක්. හැබැයි මේකෙදි දැන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ සමිති 16000ක් තියෙනවා. ලංකාවේ ගම් තියෙන්නේ 14000යි. සාමාන්‍යයෙන් මේ අපි හරියටම කියන්න බැරි මේ සමාජිකයෝ මේ සමිති 16000 කීයක් සාමාන්‍යකව ලක්ෂ 81ක් ඉන්නවා. ඉතින් ජනගහනයේ 38%ක් මේ සම්පකාර ව්‍යාපාරයට ඍජුව හරි වක්‍රව හරි සම්බන්ධයි. හැබැයි අපිට මහ බැංකු වාර්තාව අරන් බැලුවොත් සම්පකාරංශයේ දායකත්වය මෙච්චරයි කියලා අපිට පෙන්වන්න ඉලක්කමක් නැහැ. ඒක හරියට එක පැත්තකින් දලදේශීය නිෂ්පාදිතට මේක ගණනය කිරීමක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මම හිතන්නේ අපි ලබා දෙන දායකත්වය මේ ව්‍යාපාරයේ තියෙන ශක්තියත් එක්ක බැලුවහම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ වෙනස් කර යුතු කාරණාව. ඉතින් සම්පකාර සමිති වලින් මේ දායකත්වය වැඩි කරන්න නම් අපි සම්පකාර ව්‍යවසායකත්වය කියන එක වර්ධනය කරන්න ඕනේ. ඒක තමයි SDB බැංකුව විදිහට අපි
කටයුතු කරන්න මේ සමිතිවලට අලුත් ව්‍යාපෘති පටන් ගන්න ඕනේ. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ සම්පකාර ව්‍යවසායකත්වය කියන්නේ? සම්පකාර ව්‍යවසායකත්වය කියන්නේ දැන් බොහෝ විට අපි ගත්තොත් අපි මූල්‍ය සේවා සම්පකාර ගත්තොත් මේවා මහජනතාවගේ තැන්පත් එකතු කරනවා. හරි? ඊට පස්සේ ණය දෙනවා. ඒතර ওই දෙක අතර වෙනසක් තියෙනවානේ. දැන් සම්පකාරවල සාමාන්‍යයෙන් විශාල අතිරික්ත මුදලක් තියෙන ආයතනයක් තමයි සම්පකාර. ඉතින් මේ අතිරික්ත මුදල් භාවිතා කරලා අලුත් දේවල් කරන්න ඕනේ. අලුත් අගේ එකතු කිරීම කරන ව්‍යාපෘති වලට යන්න ඕනේ. ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න ඕනේ. එහෙම කරොත් තමයි රටේ GDP එකට ඒකේ කන්ට්‍රිබියුෂන් එක වැඩි වෙන්නේ. සල්ලි උනත් එක තැන එක විදිහට තිබ්බොත් වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. ඒක නිසා ඒක තමයි අපි දැන් ඇත්තටම අපි අගය කරන්න ඕනේ වර්තමාන රජයේ ඒ වැඩපිළිවෙල පටන් අරන් තියෙනවා. දැන් නිෂ්පාදන සම්පකාර සමිති 1000ක් අලුතෙන් මේ වෙනකොට හදාගෙන යනවා. ඉතින් අපිත් ඒකට අපේ සහයෝගයත් අපි ලබලා දෙනවා. ඉතින් ඒව හරහා ප්‍රොඩක්ෂන් ඉකොනොමි එකක් රට තුල ඇති කරන්න හොඳම මං හිතන්නේ ටූල් එක තමයි සම්පකාරය. ඒකයි මං අර කලිනුත් කිව්වේ මේක තමයි හොඳම සොලියුෂන් ප්‍රොවයිඩර් ලංකාවේ තියෙන ප්‍රශ්න වලට කියලා. ඉතින් එතෙන්ට අපි ඒක අරන් යන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් යුරෝප් වලට ගියොතින් නවසීලන්තේ ගත්තොත් නවසීලන්තේ මං හිතන්නේ 120ක් විතර GDP එකෙන් එන්නේ කෝපරේටිව්ස් හරහා. දැන් අපි මෙහි බහුජාතික සමාගම් කියන සමාගම් නවසීලන්තේ සමූපකාර. එතකොට අන්න ඒ ලෙවල් එකේ සමූපකාර සමිති ටිකක් ලංකාවේ අපි බිහි කරගන්න ඕනේ. ඉතින් ඒ තත්ත්වයට යන්න පුළුවන් විදිහේ ඒවා ඇත්තටම තියෙනවා. ඉතින් ඒවට අවශ්‍ය මඟ පෙන්වීම මම හිතන්නේ සම්පකාර රජයේ දෙපාර්තමේන්තුව තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙනුත් ඒකට සහයෝගය දැනට ලැබෙනවා. ඒක තවදුරටත් වැඩි වෙන්න ඕනේ. රජයේ දැන් ඒ ප්‍රතිපත්තිමේ තීරණ අරගෙන ඒ තැන ඉන්නවා. ඉතින් SDB බැංකුව සම්පකාර ශේෂ්ත්‍රයේ කටයුතු කරන ලංකාවේ තියෙන ප්‍රධානතම බැංකුව. ඒක අපි බොහොම අභිමානයෙන් යුතුව ඔය තියෙන ගම පොඩි කාරණා. ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් ලියාගෙන යන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බොරු කියන්න ඕනේ නැහැ මටත් හිතෙනවා. ඔව්. මේ SDB බැංකුවයි සම්පකාර සමිතිය අතර සම්බන්ධය මොකක්ද කියලා. සම්පකාර සමිති සහ STB බැංකුව කියන්න මොකක්ද කියන්නේ නෑදෑකම. STB බැංකුව ලියාපදිංචිලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්ලාභී විශිෂ්ට බැංකුවක් විදියට. සම්පකාර සමිති ලියාපදිංචිලා තියෙන්නේ 1972 අංක 5 දරුණු සම්පකාර පනත යටතේ සම්පකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රෙජිස්ට්‍රාර්වරයාට තමයි ලියාපදිංචිලා තියෙන්නේ. හැබැයි සම්පකාර සමිතිවල අරමුණත් සම්පකාර සමිති විසින් නිර්මාණය කරපු අපේ STB බැංකුවේ අරමුණත් එකයි. සම්පකාර සමිති බැංකුව නිර්මාණය කරේ සම්පකාර සමිතිවල සමාජිකයන්ට සම්පකාර සමිතිවලින් ලබා ගන්න බැරි සේවාවන් ලබා ගන්න තමයි බැංකුව නිර්මාණය කරන්නේ. ඒතර ඒගොල්ලන්ට ලබා ගන්න බැරි මූල්‍ය පහසුකම් ලබා ගන්න, කල්බදු පහසුකම් ලබා ගන්න, ඒ වගේ විවිධ වූ ශේෂ්ත්‍ර ගණනාවක් පහසුකම් ලබා ගන්න තමයි බැංකුවක් නිර්මාණය කරන්නේ. ඒතර බැංකුවට ඒ ගැළපෙන පනතකින් ලංකාව තුළ ස්ථාපනය කරලා තියෙන එකයි. එතකොට හැබැයි අපි අදට කරන කාරණය තමයි අපිව නිර්මාණය කරපු සම්පකාර ව්‍යාපාරය නැත්නම් සංස ව්‍යාපාරය අපි අනික් පැත්තට පසුපෝෂණය කරමින් ඉන්නවා. මේ විදිහට අපි සම්පකාර සමිතිවල නායකයෝ, කාර්ය මණ්ඩලය, සමාජිකයෝ, තාක්ෂණ මේ නායකත්වයේ එහෙම නැත්නම් ස්කිල් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස්, ඒ කියන්නේ මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස් අපි 167ක් පහුගිය අවුරුදු දෙක තුල නොමිලේ පවත්වලා තියෙනවා. මේකට 6000කට 7000කට වැඩි පිරිසක් සහභාගී වෙලා තියෙනවා. බොහොම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. සමහර සම්පකාර සමිතිවල ඒගොල්ලන්ගේ බාහිර පෙනුම වෙනස් කරගත්ත දේවල් අපිට ඒවලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉලක්ක ළඟාවීම පිළිබඳ තොරතුරු අපිට නැවත ලබා දීලා තියෙනවා. හරි සතුටක් දැනෙනවා ඒක අපහු අසුවිප්‍රම් කරලා බලනකොට. ඉතින් බැංකුවක් විදිහට අපි ඒ නෑදෑකමට ඒ හිතවත්කමට අපි හරි ආදරේ. හරි. ලසන්ත මොකද කියන්න හැදුවේ? දැන් මෙහිමයි මේ සම්පකාර ශේෂ්ත්‍රයෙන් බිහිවෙච්ච බැංකුවක්. ඇවිල්ලා හැබැයි අපි දැන් අපි අනිත් ශේෂ්ත්‍ර වලටත් පැතිරිලා SME සෙක්ටර් එක, රීටේල් සෙක්ටර් එකේ ලංකාවේ අනිකුත් බැංකුත් එක්ක තරංකාරී විදිහට කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ අතර ඇයි මම කිව්වේ ලංකාවේ සමූපකාරත් එක්ක කටයුතු කරන හොඳම බැංකුව විදිහට අපි හඳුන්වන්න පුළුවන් කියලා. දැන් අපේ ගත්තොත් අපේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ වෙනම සම්පකාර අනුකම්පාවක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ප්‍රධාන කාර්යාලයේ වෙනම සම්පකාර දෙපාර්තමේන්තුවක් අපි යටතේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය වශයෙන් නිලධාරීන් ඉන්නවා, ශාඛා මට්ටමේ නිලධාරීන් ඉන්නවා. ඊළඟට මේ සම්පකාරවල අර DNA එක ඒගොල්ලන්ට මොනවද ඇත්තටම ඕනේ? මොනවද ඒගොල්ලන් තියෙන ප්‍රශ්න කියන එක හොඳටම අපිට තේරෙනවා. මොකද අර දැන් දෙමව්පියන්ගෙන් දරුවන්ට සමහර දක්ෂතා එනවා වගේ
දැන් මේ අවුරුදු 29ක් තිස්සේ මේ සමිතිත් එක්ක කටයුතු කරලා අපිට හොඳට ඒගොල්ලන්ව තේරෙනවා. ඒ නිසා අපි දන්නවා මොනවද ඒගොල්ලන්ට ඕනේ කියලා. ඒකට අවශ්‍ය ඒ ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් අපි ගාව හොඳටම තියෙනවා. දැන් අපි ලක්ෂ 300ක් වෙනකන් කිසිම ඇපයක් නැතුව සම්පකාර සමිතියක බැලන්ස් ෂීට් එක ඇනලයිස් කරලා අපි ඒගොල්ලන්ට ණය පහසුකම් දෙනවා. අපි විතරයි ඒ වගේ ලංකාවේ කටයුතු කරන්නේ. ඉතින් මේ වගේ අපි සුවිශේෂී විදිහට අපි මේ සමිතිත් එක්ක කටයුතු කරනවා. ඒක නිසා සමිති බොහොම කැමැත්තෙන් STB බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කරන අතරේ අපිට ඕනේ අපි දකින්නේ මේ සමිති වලින් කොහොමද මේ අර ගමට සහ මිනිස්සුන්ට සේවාවක් වෙන්නේ? ඒ හරහා කොහොමද රටේ ආර්ථිකය වැඩි දියුණු කරන්න ඒගොල්ලෝ දායක වෙන්නේ? අන්න ඒක තමයි අපි ඒගොල්ලන්ව ගයිඩ් කරන තැන. ඉතින් මහේන්ද්‍ර කිව්වා වගේ අපි වැඩසටහන් 100 ගණනක් කරලා 7000කට වැඩි නායකයෝ පුහුණු කරලා අපි ඒගොල්ලන්ව ඩ්‍රයිව් කරන්නේ අලුත් දේවල් වලට යන්න. මේ ව්‍යවසායකත්වය කියන එක මොකද මේ සමිතිවල මම ඉස්සෙල්ලා කිව්වා ලක්ෂ 81ක සමාජිකයෝ ඉන්නවා. ඉතින් හිතන්නකො මේකෙන් 10%ක් අලුතෙන් ව්‍යාපෘති මොන හරි අලුත් බිස්නස් පටන් ගත්තොත් ඒකෙන් රටට කොයිතරම් සේවාවක් වෙනවද කියලා. ඉතින් ඒක තමයි අපි ඩ්‍රයිව් කරන්නේ. දැන් අද එපිසෝඩ් එක ඉවර කරන්න වෙලාව හරි. අද අපි කතා කරේ ලංකාවේ සම්පකාර ශේෂ්ත්‍රය ගැන. ඔබ එකතු වෙලා හිටියේ STB මන්තීරුව පොඩ්කාස්ට් සීරීස් එකේ වටින එපිසෝඩ් එකක් එක්ක. අද ලංකාවේ සම්පකාර ශේෂ්ත්‍රය ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා අපේ ඉන්විටේෂන් එකට SDB බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරී සම්පකාර සංවර්ධන ලසන්ත එදිරිසූරිය. ඒත් එක්කම අද අපිත් එක්ක එකතු වුණා SDB බැංකුවේ කළමනාකරු සම්පකාර තැන්පතු මහේන්ද්‍ර මාපාරත්මලේ. බොහොම ස්තුතියි. හරි යන්න වෙලාව හරි කිව්වනේ. ගිහින් එන්නම් එනකල් සතුටින් ලස්සනට ඉන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම අපි ගැන බලාපොරොත්තුවෙන් අපි මොනවද කියන්නේ කියලා බලාගෙන ඉන්න SDB මන්තීරෝ පොඩ්කාස්ට් එකේ තවත් එපිසෝඩ් තියෙනවා. මේ එපිසෝඩ් වලින් කස්ටමර් කෙනෙක් විදිහට ඔයාට වැදගත් දේවල් ඊට පස්සේ බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ඔයා දැනගන්න ඕනේ දේවල් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මට අමතකුනේ නැහැ කියන්න මොනවා හරි අපේ මේ SDB මන්තීරෝ එපිසෝඩ් එකෙන් කතා කරන්න ඕනේ ටොපික් තියෙනවා නම් කමෙන්ට් කරන්න, අපිව ලයික් කරන්න. ඒ වගේම ඔයා මොනවා හරි කතා කරන්න ඕනේ කියලා මාතෘකාවක් යෝජනා කරොත් ඒ ගැන කතා කරන්නත් අපි බලාගෙන ඉන්නවා. හරි, ගිහින් එන්නම්. බයි.